ආයුෂ බොහෝ වේවා නිරෝගී සුව ලැබේවා මේ ඔබ දකින්නේ අපි කවුරුත් දන්න පාවට්ට ආඩතෝඩ අගිල් ආධාර යන නම් වලින් හඳුන්වන ශාකයක් හන්දිපත් වේදනාවට පාවට්ටක් කොළපොතු නික කොළපොතු සමවගෙන කරාබ නැටි මේ සැහැන්දක් අමුකහ සහ ලුණු ස්වල්පයක් එකට කොටා පොට්ටනි බැඳ වන්ඩුවේ තම්බා තැවීම සිදු කරන බව පැරණි පොතපතෙහි සඳහන් වේ. සෙම් ප්‍රතිශ්‍යාවට කැස්සට ඇදුමට පීනසට පෙනහළු රෝගවලට ස්වසන ආබාධවලට කොළපොතු මුල් මල් තම්බා මී පැණි මිශ්‍ර කර පානය ගුණදායක බවක් සඳහන් වේ. ආඩතෝඩා හෙවත් පාවට්ටා කොළ දින කිහිපයක් මද පවනි බියලා කුඩු කර ආඩතෝඩා කොළයක සුරුට්ටුවක් කොටා දුම් පානය කිරීමෙන් ඇදුම රෝගය සුව වෙන බවක් පැරණි පොතපතෙහි සඳහන් වේ. නාසයේ මස්තලු දැමීම සුව වෙන බවක් දැක්වේ. කුදුමාර්ග දැවිල්ල කැක්කුම සඳහා පාවට්ටා මුල් තම්බා පානය සුදුසු බව සඳහන් වේ. අක්මාවෙහි රෝගී තත්ත්වයන්ට මෙන්ම සෙංගමාලය සඳහා නෙල්ලි කීකිරිඳිය පාවට්ටා බූබැවිල මුල් තම්බා දින බවක් සඳහන් වේ. මුත්‍ර රෝගී තත්ත්වයන්ටද ගුණදායක බව සඳහන් වේ. සමහි රෝගද සුව වෙන බවක් දැක්වේ. පාවට්ටා මුල් ලුණු වර්ණ පොතු හීම්බෝ විටියා තම්බා පානය කිරීමෙන් මුත්‍රාශය සහ වකුගඩුවල ගල් දිය වෙන බවක් පැරණි පොතපතෙහි සඳහන් වේ. ඔබට කතා කළ මම පාරම්පරික හෙළ වෛද්‍ය එන්.කේ. අබේවර්ධන වීඩියෝ හොඳයි සිතේ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න තව කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න.